An Adventure in India. කතෘ ප්‍රන්සුවා මරි අරූට්. මොහුගේ අන්වර්ථ නාමය වොල්ටයාර් නමින් සඳහන් වී ඇත. මෙම කතාව ඉන්දියාවේ සංචාරයක් නමින් සිංහලට පරිවර්තනය කර ඇත. කවුරුත් වාගේ දන්නවා පයිතගරස් ඉන්දියාවේ වාසය කළ කාලයේදී විවිධාකාර සතුන්ගේ හා පැලෑටිවල බස ඉගෙන ගත්තා කියලා මතයක් පැවතුණා. එක් දවසක් ඔහු මුහුදු වෙරළ ආසන්නයේ බඩවැටියක ගමන් කරන විට ඔහුට මේ වචන ටික ඇහුණා. මම පැලෑටියක් වෙලා ඉපදීම මොන තරම් අවාසනාවන්තකමක්ද. මට අඟල් දෙකක්වත් ඉහළට වැඩෙන්න ලැබෙන්නේ නැහැ. ඔන්න ඉතින් එනවා මහා එපා කරපු කෑදර මුර්ගයෙක්. උගේ පයින් මාව පාගලා උගේ කටේ තියෙන මුවහත් ආයුධ වලින් මාව කපලා දාලා අඹරලා ගිල දානවා. මිනිස්සු මේ මුර්ගයාට කියන්නේ බැටළුවා කියලා. මම නම් හිතන්නේ මේ මුළු මහත් මැවිල්ලේම මේ තරම් එපා කරපු සතෙක් තවත් ඉන්නවා කියලා. පයිතගරස් තවත් ටිකක් දුර ඇවිදගෙන යනකොට පුංචි ගලක් උඩට වෙලා ඈනුමක් අරින බෙල්ලෙක් දැක්කා. Tamanට සමාන නොවන සමහරක් සත්තු නොකා සිටිය යුතුය කියන නීතිය ඔහු පිළිපදින්න පටන්ගෙන නොතිබුණු කාලයක් ඒ නිසා ඔහු ඌ අතට අරන් ගිලින්න හදනවත් සමගම ඌ ලෙන්ගතුකමින් මෙහෙම කිව්වා. අපෝ ස්වභාව ධර්මය. අර පැලෑටිය මොනතරම් සන්තෝෂකින්ද ඉන්නේ. ඒ පැලෑටිය වාගෙම තමයි මාවත් මවලා තියෙන්නේ. ඌ කැඩිලා ගියත් ආපහු උපදිනවා. අමරණීය වෙනවා. ඒත් අපි මේ අසරණ බෙල්ලෙක් දෙපැත්තෙන්ම ආරක්ෂිත ආවරණයක් තිබුණත් ඇති ඵලය මොකද්ද? දුෂ්ටයෝ උන්ගේ උදේ කෑමට අපිව දුසිම් ගණයේ ගිලි දානවා. එතකොට අපි එතනින්ම ඉවර වෙනවා. බෙල්ලෙක්ගේ ඉරණම මොනතරම් අවාසනාවන්ත එකක්ද? ඒ වගේම මේ මිනිස්සු කියන જાතිය මොනතරම් මිල්ලෙච්චද? පයිතගරස් ඒ කතාව ඇහිලා තිගැස්සුණා. ඔහුට දැනුණා ඔහු කරන්න ගියේ අපරාධයේ තරම. ඔහු ඒ නිසා බෙල්ලාගෙන් සමාව ඉල්ලුවේ ඇසේ කඳුලක් ඇතුව. ඊට පස්සේ බෙල්ලව නැවතත් අර පුංචි ගල උඩින්ම පරිස්සමෙන් තිබ්බා. තම සංචාරය පිළිබඳ භාවනාත්මක කල්පනාවක නිමග්න වෙමින් නගරයේ පැත්තකට ගමන් කළ පයිතගරස්ට දැක ගන්න ලැබුණා මැස්සෙක් ගිල දමන මකුළුවෝ. මකුළුවන් ගිල දමන ලිහිණියෝ. ලිහිණියෝ ගොදුරු කරගන්නා රාජලියෝ. මේ එකෙක්වත් දාර්ශනිකයන් නොවේ. පයිතගරස් Tamanටම කියාගත්තා. නගරයට ඇතුළුණු ගමන්ම පයිතගරස් තිගැස්සී සිටියේ ඔහුවත් පෙරලාගෙන වැහැරැල්ලෙන් යුතු මිනිසුන් දුවමින් කෑ ගහනවා හිලා. හොඳ වැඩි. ඕකට ඔහොම තමයි වෙන්න ඕනේ. කවුද? මොනවද? මිනිස්සු දුවමින් කෑ ගසමින් මෙහෙම කියනවා. ඕකුන්ව එහෙම් පිටින් තම්බනවා. බලාගෙන ඉන්න තරම් තවත් සතුටක් තියෙනවද? පයිතගරස් කල්පනා කෙරුවේ මේ මිනිස්සු පරිප්පු හෝ කිසියම් එළවලුවක් ගැනවත් කතා කරනවද කියලා. නෑ, බලාගෙන යනකොට වැරදීමක්. ඔවුන් එහෙම කියලා තියෙන්නේ අසරණ ඉන්දියානුවන් දෙදෙනෙකු ගැනයි. අහෝ, පයිතගරස් Tamanටම කියාගත්තා. මේ ඉන්දියානුවන් දෙදෙනා නම් නිසකයෙන්ම Tamanගේ ජීවිතය ගැන වෙහෙසටපත් වෙච්ච මහා දාර්ශනිකයෝ දෙන්නෙක් වෙන්න ඕනේ. ඔවුන් වෙනත් මාර්ගයකින් පුනර්ජීවනය ලබා ගන්න උවමනා වෙලා ඇති. කෙනෙකුට Taman ඉන්න තැනක් වෙනස් කර ගැනීමෙන් සන්තුෂ්ටියක් ඇති වෙන්න පුළුවන්. ඒත් ඒ පුද්ගලයා දන්නේම නැතුව හිර වෙලයි ඉන්නේ. මේ සම්බන්ධයෙන් නම් කිසිම වාදයක් නැහැ. ඔහු මහ පිරිස සමග නගරයේ චතුරස්‍රයට ඇතුල් වුණා. එතන ඔහු දැක්කා දැල් වෙන දර කොටන් සහිත සෑයක්. ඒ ඉදිරිපස බංකුවක් තිබුණා. එය හැඳින්වුනේ අධිකරණ සභාව කියලා. ඒ බංකුව මත ඉඳගෙන සිටියේ විනිශ්චයකාරයෙක්. ඔවුන් හැම කෙනෙක්ම අතේ තිබුණේ හරක් වලිගයක්. හිස්වැස්සමකින් යුත් ඔවුන්ගේ කන් සමාන කරන්න පුළුවන් වෙන්නේ ඕෆික්ස් වංශකතාවේ මහා ඉහළ තැනක තබා ඇති එලිට්‍රියන් මුහුද පසු කරගෙන හිරිසොඳු ගමන් නතර කොට දෙපා නොතෙමා එම රටට බැකස් සමග පැමිණි සිලේනස් රැගෙන ආ සත්වයාගේ කන්වලටයි. මේ විනිශ්චකාරයන් අතර පයිතගරස් ඇතුළු කළ එක්තරා අවංක පුද්ගලයෙක් හිටියා. මේ ඉන්දියානු සාන්තුවරයා සේමෝස්හි ඉසිවරයාට පැහැදිලි කර සිටියා ඉන්දියානු ජනයා මේ උත්සවය පැවැත්වීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා. මේ ඉන්දියානුවන් දෙදෙනා
මොවුන් දෙන්න කිසිම ආශාවක් දක්වන්නේ නෑ මේ ගිනි මැලයෙන් දැල්විලා යන්න. මාගේ සහෝදර පිරිස විනිශ්චය කර තිබෙනවා ඔවුන් ගින්නෙන් දැවිය යුතුයි කියලා. ඒකට හේතුව එකෙක් කියනවා පුද්ගලයා හා වස්තු මැවිලා තිබෙන්නේ මහා බ්‍රහ්මයාගෙන් නෙවෙයි කියලා. අනේකා සැක පහල කරනවා මරණීය දණ්ඩනය කියන එකේ තරම අල්ලාගෙන තියෙන හරක් වල්ගයක් වනපු ප්‍රමාණයෙන් තීන්දු කරන්නට පුළුවන් කියලා. කෙනෙකුට පූජනීය වෙලා ඉන්ට පුළුවන් වුණත් ඒ සඳහා තැමතිස්සෙම සුද්ධවන්ත එළදෙනක්ම උවමනා කරන්නේ නැහැල්ලු. මෙන්න මෙහෙම මිත්‍යා දෘෂ්ටික අදහස් දෙකක් නිසා නගරයේ යහපත් ජනතාව හොඳටම බියපත් වෙලා. ගෑනු උදවිය නම් මේ මිනිස්සුયો දෙන්න මරලා දානකම්ම විනිශ්චයකාරවරුන්ට මොහොතක හෝ සාමයක් ඇති කරන්නේ නැහැ. පයිතගරස් දැනගත්තා පැලෑටියේ සිට මිනිසා දක්වා පැතිර පවත්නා සෑම දෙයකම බලාපොරොත්තු සුන් කරවන ලක්ෂණ තිබෙන බව. කෙසේ වෙතත් ඔහු විනිශ්චයකරුවන්ගේ සහ එතනහුන් පිරිසගෙන් ඉල්ලා සිටියා ඒ අවස්ථාවට ගැලපෙන පරිදි තර්කානුකූලව තීරණයක් ගන්න කියලා. පසුව ඔහු ක්‍රෝක්තෝනා නැමැති ස්ථානයට ගිහින් ඉවසීම පිළිබඳ දේශනා කරන්න පටන් ගත්තා. එහෙත් නොහික්මුණු එකෙක් ඇවිත් ඔහුගේ නිවහනට ගිනි තිබ්බා. අසරණ හින්දුන් දෙදෙනා ගින්නෙන් මුදාගත් මිනිසා ගින්නෙන් දැවී ගියා. තමන් ගලවා ගැනීමට පුළුවන් උදවිය තමන් ගලවා ගත්තාවේ.